ඒකට පෙම් කරලා අද අපි බලමු 2000 වල ලස්සන සින්දුවක් වෙච්ච හිත හදාගන්න බෑ සින්දුව මොඩර්න් පොප් විදියට හැදුවොත් කොහොමද කියලා. මට පොඩ්ඩක් සෙම මේ දවස්වල ඒක නිසා ගණන් ගන්න එපා. අපි try කරලා බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා. අපි මුලින්ම මම පොඩ්ඩක් මගේ පහසුවට මට ඕන ගෙන්න දේවල් ටික හදාගෙන තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ ඔරිජිනල් සින්දුව කොයි වගේද කියලා. හිත හදාගන්න බෑ ඔබෙන් මා හැර හිතකට පෙම් කරලා මේ සින්දුවේ මේන් ඩ්‍රම්ස් සහ ඊට පස්සේ ගිටාර්ස් වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා සින්දුව හදන්න. පොඩ්ඩක් තීරි පැත්තෙන් කතා කරොත් එහෙම ඔය කාලේ වෙනකොට ඔය 2008 10 2005 10 ඔය වගේ කාලේ වෙනකොට ලංකාවේ මියුසික් වල තිබුණේ ඔය කියන විදිහේ ඩ්‍රම් බීට්ස් එක්ක ගිටාර්ස් ඒ වගේ දේවල් මික්ස් කරලා ලොකු මියුසික් නැතුව හදපු සින්දු. ඕකෙන් පස්සේ තමයි ඊට පස්සේ හැදෙන්නේ ඔය ලංකාවේ මල් සින්දු කියලා අපි දැන් කියන්නේ. එතකොට ඔය මල් සින්දු ඔය වගේ දේවල් නිර්මාණය වෙන්නේ ඕකින් ලැබුණු යම් කිසි ආభాෂයක් එක්ක කියලා මම විශ්වාස කරනවා. ඔය සමකාලීන හැදෙනේව තමයි දිගු දැස තුටුහාම වගේ සින්දු. අපි try කරලා බලමු. ඒක දැන් ලංකාවේ විදිහට නෙවෙයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මොඩර්න් පොප් කියලා කියන්නේ. මොඩර්න් පොප් කියන ජෝනර් එකට වෙනස් කරොත් කොහොමද අපිට ඔක වෙනස් කරගන්න පුළුවන් කියලා. මම පළවෙනියට කරන්නේ අපේ මේ සින්දුවට අවශ්‍ය පියානෝස් ටික ගහගන්න. මට අද සිං කරන්න පොඩ්ඩක් අපහසුයි. ඒ නිසා සිං කරනකොට කැතට ඇහුනොත් සමාන. මම මේකට යූස් කරන්නේ මිඩි කීබෝඩ් එකක්. එතකොට ඔය ස්ටුඩියෝ වල පාවිච්චි කරන දේවල් සහ කොහොමද ඒවා යූස් කරන්නේ ප්ලගින්ස් යූස් කරන්නේ කොහොමද මික්සිං සම්බන්ධ මොනවාරි දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම කැමති දේවල් කියලා දෙන්න. මම ටෙම්පෝ එක පොඩ්ඩක් අඩු කරගෙන තියෙන්නේ මේකේ. කියන්නේ ඔරිජිනල් එක කියන ටෙම්පෝ එකට වඩා. මේකට තව ඉන්ට්‍රෝ එකකුත් හදාගමු. ඊට පස්සේ අපි මේ ටික ක්වන්ටයිස් කරගන්නවා. ක්වන්ටයිස් කරගන්නවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් අපි දැන් අපි සාමාන්‍ය ප්ලේ කරනකොට අපි අතින් නිවැරදිම ටෙම්පෝ එකට නැත්නම් සිංහලෙන් කියනවා නම් නිවැරදිම තාල ස්ථාන වලට ප්ලේ කරන්න අමාරුයි. එතකොට ඒක හරියම තැනට ගන්න එක තමයි අපි ක්වන්ටයිස් කරන එකෙන් කරන්නේ. එහෙම නැත්නම් මට පුළුවන් මේ විදිහට චුට්ට දේවල් වෙනස් කරගන්න. බේස් එක නැත්නම් පාදම මේ විදිහට දාගත්තට පස්සේ මේක උඩ ටික ටික දේවල් බිල්ඩ් අප් කරගෙන යන්න පුළුවන්. මේකේ අදහස් ටික මම කලින් හදාගෙන තිබුණේ. සහ මට පොඩි අදහසක් තියෙනවා මේක සිං කරනකොට මේකේ මෙලඩි එක තව පොඩ්ඩක් වෙනස් කරන්න. ඊට පස්සේ මම පාවිච්චි කරනවා මේකට පොඩි රෝඩ්ස් කියන්නේ සාමාන්‍යයෙන් 80 දශකයේ 90 දශකයේ වගේ පාවිච්චි වෙච්ච ඉලෙක්ට්‍රික් පියානෝ වර්ගයක්. එතකොට ඒක විදුලියෙන් ඒ කාලේ ක්‍රියාත්මක වුණේ ඔය පරිගණක නැති කාලේ. හරිද? එතකොට ඒ දේවල් වල තිබුණ 아무තු ලස්සන ශබ්ද ටිකක් සහ ඒවා දැන් වර්තමානයේ අපි ඔය සින්දු නිර්මාණය කරනකොට පාවිච්චි කරනවා සින්තසයිසර්ස් කියලා. ඊට පස්සේ එක විවිධ විදිහේ 아무තු ශබ්ද පාවිච්චි කරනවා. ඒවත් එක්ක මික්ස් කරාම ලස්සන ටෝන්ස් ගන්න පුළුවන්. ලස්සන ලූප්ස් හදා ගන්න පුළුවන්. ලූප්ස් කියන්නේ මොනවද කියලා අහුවොත් එහෙම දැන් මම මෙතෙන්දී මේ මම පාවිච්චි කරන රෝඩ්ස් එකේ අපි එක කී එකක් ප්‍රෙස් කරපුවාම පාට සීක්වෙන්ස් එකක් නැනවා. මොකක්ද සීක්වෙන්ස් එකක් කියන්නේ? සීක්වෙන්ස් එකක් කියන්නේ දැන් අපි එක කී එකක් ප්‍රෙස් කරාම අපි ප්ලේ කරන යම් කිසි කීස් ප්‍රමාණයකට අදාළව මම මේ කියන්නේ මියුසික් තේන්න සහ නොතේන්න සියලු දෙනාටම අපි සින්දුවක් හදනකොට ඒකට තියෙනවා කී එකක් කියලා. කී එකක් කියන්නේ ඒ සින්දුව පිහිටලා තියෙන ස්වර කීපයක් තියෙනවා. ඔන්න ඔය ස්වර ටික ඇතුලේ එහෙට මෙහෙට පොඩි වෙනස්කම් ටිකක් වෙලා ඔටෝමැටිකලි ප්ලේ වෙන්න අපිට හදා ගන්න පුළුවන්. ඕකට තමයි සීක්වෙන්ස් එකක් හදනවා කියලා කියන්නේ. එතකොට මේ රෝඩ්ස් එක මම සීක්වෙන්ස් කරගෙන තියෙන්නේ. අපි එකක් ප්ලේ කරගෙන බලමු මේකට උඩින්. මේ දෙක එකට පියානෝ එකත් එක්ක මෙන්න මේ වගේ එකක් තමයි. පස්සේ මට ඕන දැන් මොඩර්න් පොප් වල තියෙන තව ප්‍රධාන එලිමන්ට් එකක් තමයි
බේස් ගිටාර් එක. අපි බලමු කොහොමද එතකොට මේකේ බේස් එක අපි ප්ලේ කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් සින්දුවක මුලින්ම තමයි ඩ්‍රම්ස් හදාගන්නේ. නමුත් මම දැන් තමයි ඩ්‍රම්ස් හදාගන්නේ. අපි බලමු මේකට මොන වගේ ඩ්‍රම් ඇසෙට් එකද. මම මේක ලොකු බීට් එකක් ප්ලේ කරගන්නේ. අපි මේකේ ලොකු ප්‍රමාණයක් ප්ලේ කරන්නේ නැති නිසා. එනවා ඊළඟට ස්නේහා එක. ස්නේහා එක හැම බා එකම අපි බා එකක් කියලා කියන්නේ 1 2 3 4 වගේ කවුන්ට් කරන හතරකට. ඒතර ඒකේ ඒ හතරින් තුන්වෙනි එකට මම මේ ස්නේහා එක ගහගන්න. අපි ඒකත් රෙකෝඩ් කරගෙන බලමු. අපි මුලින් ගහගත්ත කික් එක මම මේ විදිහට ඩුප්ලිකේට් කරනවා. එතකොට මට පුළුවන් ටිකක් පන්ච් එක වැඩි කික් එකක් හදාගන්න. අපි එක කික් එකක් විතරක් දැම්මොත් එහෙම අපි දැන් මේ ඩ්‍රම් එකේ ස්නේහා එක තව ෆිල් කරගමු. තව ස්නේහා එකක් ඇඩ් කරලා පොඩ්ඩක් ඒකේ සත්‍ය අඩු කරලා සහ අපි ඩිරෙක්ෂන් එක චුට්ටක් වෙනස් කරනවා. පෑන් කරලා පෑන් කරනවා කියන්නේ ඔයාලට ඇහෙන සද්දයක් ඇහෙන්නේ අපි හෙඩ්ෆෝන් එක දාගත්තොත් එහෙම ඒක අංශක 180ක් ඇතුලේ. එතකොට ඒ අංශක 180 තැන් තැන් වල අපිට පුළුවන් මේ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේස් කරන්න. ඒ විදිහට මම මේ ස්නේහා එක චුට්ටක් එහාට කරලා ප්ලේස් කරනවා. හයි හැට් එක උඩට කරගමු. අපි බලමු මේ ටික ඔක්කොම එකතු වුණාම කොහොමද එන්නේ කියලා. මොඩර්න් වයිබ් එකක් ඇඩ් කරන්න ඔය සද්දේ ඩ්‍රම්ස් වල සද්ද චුට්ටක් වෙනස් කරලා. ඔයාලා අහලා තියෙනවා නම් ඔය යසස් මැදගෙදරගේ සින්දු වල එහෙම ගොඩක් පාවිච්චි කරනවා ඩ්‍රම් එක නිකන් කවර් වෙලා නිකන් මෙහෙම මම කතා කරනකොට ඇහෙනවා වගේ එකක්. අපි ඒකත් පොඩ්ඩක් try කරලා බලමු. අපි දැන් තව මේකට ඇඩ් කරගමු පොඩි චෙලෝ එකක්. සේව් කරන්න ප්‍රොජෙක්ට් එක. ඉතත කන්න බෑ ඔබෙන් ලද දුකතරා කන්න බෑ දුකතරා කන්න බෑ අපි අපේ වෙන්නේ නෑ. බලමු චුට්ටක් අහලා. ඉතත කන්න බෑ ඔබෙන් ලද දුකතරා කන්න බෑ. එලා එන්ජොයි කරන්න සින්දුව. මම මේක නිකන් කරන වැඩක් සන්තෝෂෙට. එතකොට මේ අඩුපාඩු ඇති සහ මේ කිසිම ආටිස්ට් කෙනෙක්ට මොකුත් වැරද්දක් කියනවත් එහෙම කරන දෙයක් නෙවෙයි. නිකන් එන්ජොයි කරන්න. හිතද කන්න බෑ ඔබෙන් ලද දුකතරා කන්න බෑ ඔබ මගේ වෙන්නේ නෑ ඉතින් යාලි අපි අපේ වෙන්නේ නෑ මාර හිතකට දෙන් කර